සැමට විද්‍යා සංකල්පයේ යටතේ අද දිනේ පරීක්ෂණය කෑගල්ල විද්‍යාලය මේකේ තියෙන්නේ මේකට අපි කියන්නේ කිමිකල් රැක් එකක් කියලා. මේක අලුත්ම සංකල්පයක්. මේ කිමිකල් රැක් එකේ තියෙන්නේ මේ තියෙන රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය අපි අඳුනා ගන්න ආයෙ මොකද කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. කියලා දෙන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ පුතා කොපර් සල්ෆේට්. කියලා තියෙනවා කොපර් සල්ෆේට් කියලා. මේක රසායනික සූත්‍රයේ තියෙනවා CuSO කියලා. එතකොට මේ ළමයි රසායනික ද්‍රව්‍ය අඳුනා ගැනීමක් තමයි මේක කරන්නේ. කිමිකල් රැක් එකක් මේක මට ඇති වුණ අදහසක් මේක ඇත්තටම මේ විද්‍යාපීඨ ළමයි උසස් පෙළ විද්‍යාගාරයේ සහායක අපේ සුගත් මහත්මයා එකක්ෂේ තමයි මේක කරලා තිබ්බේ. ඉතින් මේ අපේ දේවප්‍රිය සර් මොකද අද මේ දිනේ පරීක්ෂණය ගැන ඔබතුමාගේ අදහස? ඇත්තටම කියනවා නම් මේක ඉතාම වැදගත් වැඩසටහනක්. ලක්ෂ සර් හැමදාම මේක මේ ආශිර්වාද සිටින ඒකම ආචාර්ය මණ්ඩලයේ සිටිනවා. මේ වැදගත් වෙන වැඩසටහනක් කරගෙන යන්නේ. ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තු දේ තමයි නමුත් නැවත මේ පැකිලිම තුළින් අපිට නැවත මතක් වෙනවා. ඒ නිසා ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක්ක මේ අපේ ඉන්න දූ දරුවන්ට මේ ගෙනියන කණ්ඩ වැඩසටහන මම හිතන්නේ උන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කරගන්න මහත් කුතුහලයක් වෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්නේ. ඔව්. දැන් මේ විද්‍යාත්මක පැත්තේ සමහර අදහස් දක්වන්න නව අදහස් තියෙන සර් කෙනෙක් තමයි අපේ නිශාන්ත් සර්. නිශාන්ත් සර් මොකද අද මේ කිමිකල් රැක් එක ගැන ඔබතුමාගේ අදහස්? මේක අලුත් සංකල්පයක්. ඒකට සාමාන්‍ය අපි විතර කාලයක් ලැබ් එකක මේවා කබඩ් වල දාලා වහලා තිබ්බොත් මුල ද්‍රව්‍ය ගොඩාක් මෙතන තියෙනවා. මේකට නිතරම පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒකට මේක ඇත්තටම පුරෝරේක් නැතුව වුණත් මෙතෙන් ඇවිල්ලා මේ රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට ගබඩා කරන්නේ ඒකේ ගබඩා කරලා තියෙන ආකාරය, ඒකේ භෞතික ස්වභාවය, ඊළාට රසායනික සූත්‍ර පටන් ඉගෙන නම ඒ හැම දෙයක්ම තමයි තනියම ස්වයං අධ්‍යයනය කරන්න ඇත්තටම මේක වටිනවා. ඒ කියන්නේ මේක මේ පීරියඩ් එක සාමාන්‍ය නිදහසේ ළමයිට මේක අත්දැකීම කරන්න ගොඩක් වටිනවා.